Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට මේ වීඩියෝෙන් කතා කරන්න ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් ඒ තමයි ඔයා ජොබ් එකකට යනකොට ඔයාලට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් තමයි TV එකක් කියලා කියන්නේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් මේක TV එකක් හදාගන්නේ ඔයා එක්ක type setting කරන shop එකකට හරි නැත්නම් වෙනම තැනකින් ඔයා හදා ගන්නවා. නමුත් එතනදී ඔයාගේ මුදලක් අය කරගන්නවා. නමුත් මේ මුදලේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට හරියන high quality හොඳම සීවයක් ඔයාලට හදාගන්න පුළුවන්ද නැත්නම් ඔයාලට ලැබෙන්නේ මේ වගේ දෙයක්ද? ඉතින් අත්‍තරම කිව්වොත් ගොඩක් අයගේ තියෙන මතයක් තමයි මේ Tamanට ඕන විදියට නෙමෙයි CV එක හදන්නේ. ඉතින් අන්න ඒකට ඔයාලට best option එක තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට කතා කරන්න ආවේ. ඒ තමයි ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන method එක පාවිච්චි කරලා ඔයාගේ ගෙදරදීම ඔයාටම හොඳ professional CV එකක් හදාගන්න. ඉතින් මම මේක step by step හරියටම කියලා දෙනවා කොහොමද කරන්න කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දිගටම නැගිලා ඉන්න. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් කියනවා මගේ වීඩියෝස් බලන්න නම් අනිවාර්යයෙන්ම පහළ දෙන subscribe button එක click කරලා bell notification එක all දිලා තියාගන්න. එතකොට මම මේ විදිහේ වීඩියෝ දාපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝෙන් කතා කරමු කොහොමද ගෙදරින් නම් හරියටම professional CV එකක් හදාගන්න කියන එක ගැන. හරි guys, ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයා කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන මෙන්න මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕනේ CV templates කියලා. ඉතින් මෙන්න මේ විදිහට CV template කියලා සර්ච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට result එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මෙතනදී යන්න ඕනේ මෙන්න මේ Canva කියන canva.com කියන result එකට. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ Canva site එක ඕපන් වෙයි. ඔයා මුලින්ම මේකට Google account එක දීලා sign in වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට CV templates ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ template තමයි අපි අපේ CV එක හදන්න අපි යොදා ගන්න. ඉතින් මේ template වල තියෙන විශේෂත්වය තමයි අපිට කැමති විදිහට මේ templates customize කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ details දාලා ඔයාගේ photos දාලා එතකොට ඔයාගේ O level A result දාලා ඒ වගේ ඔයාගේ details ටික දාලා ඔයාට කැමති විදිහට ඔයා මෙතන තියෙන කැමති template එකක් තෝරගත්තට පස්සේ ඒක ඔයාට කැමති විදිහට customize කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ ගොඩක් templates සාමාන්‍යයෙන් free කරගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා තියෙනවා අපිට pro version එකකින් කරගන්න ඒවා. නමුත් අපිට ගොඩක් ඒවා මේකේ free කරගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕනේ ඔයා කැමති template එකක් තෝරගන්න. හරිද? ඉතින් මම මෙන්න මේ template එක දැනට තෝරගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති මේ professional CV එකක් මට්ටමටම තියෙනවා මේකේ තියෙන ගොඩක් templates. ඒ කියන්නේ අනිත් එක තමයි free කරගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන දම් පාටින් තියෙනවා customize this template කියලා. ඉතින් අන්න ඒක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මෙන්න මේ විදිහට මේක edit කරන්න ඔප්ෂන් එකක් මෙන්න මේ විදිහට එනවා. මේ ඔයාලට පෙරද mouse එකවම හැමතැන මේ විදිහට අරන් ගියාට පස්සේ මෙන්න මේ විදිහට දම් පාටින් select ඔප්ෂන් එකක් එනවා හැම එකටම. ඉතින් ඒ කියන්නේ අපිට කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ වම් අත පැත්තෙන් මේකේ තියෙන ඔප්ෂන් ටිකක්. ඉතින් මෙතනින්දී ඔයාලට පුළුවන් වෙන template එකක් තෝරගන්න ඕන මෙතනින්ම තෝරගන්න. ඊට පස්සේ මෙතන text එකකින් ඔයාලට කැමති text මේකට add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන upload කියන එකෙන් ඔයාලට කැමති file එතන මෙතන තියෙන photo එකට ඔයාගේ photo එකක් upload කරගන්න පුළුවන්. ඉතින් මම මේක කියන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මුලින්ම අපි මෙන්න මේකේ තියෙන පාට වෙනස් කරගන්න හැටි කියලා දෙන්නම් ඔයාලට. ඉතින් මෙතනදී ඔයාලට දැන් මේ කොළ පාටේ උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන colors කියලා option එකක් තියෙනවා. ඉතින් මේ color කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කැමති පාටක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ ඒක අනිත් එකටත් මෙන්න විදිහට ඇඩ් කරන්න කැමති පාටක් මෙන්න මේ විදිහට මේ columns වලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේවට ඔයා ඒ පාටම ඇඩ් කරගන්න. ඉතින් මේක එකම දැන් මේක මේ වගේ template එකක් ගත්තොත් මේ හැම පාත් එකටම එකම පාට ඇඩ් කරගන්න ඕන හොඳයි. මොකද එතකොට තමයි මේකේ match වෙන්නේ ලස්සන වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතන නම ඔයාලට මෙන්න මේ විදිහට මේක select කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලට මෙතනදී ඔයාගේ නම ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාගේ නම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ හැම එකක්ම ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්.
ඉතින් දැන් මෙතන ඔයාට පේනවා ඇති දැන් මෙතනද ඔයා රිසල්ට්ස් දාන්න නැහැ කියලා කලබල වෙන්න එපා. මොකද ඔයාට පුළුවන් මේ කැමති මේ හැම එකම මෙහෙම සිලෙක්ට් කරලා දැන් මෙතන O levels කියලා හරි නැත්නම් A levels කියලා ගහලා ඊට පස්සේ මේ යටට වෙනම සිලෙක්ට් වෙනම ටෙක්ස්ට් එකක් අරගෙන ඔයාගේ රිසල්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම දැන් මේ ෆොටෝ එක කොහොමද වෙනස් කරන්න කියලා කියන්නම්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේ අප්ලෝඩ් ෆයිල් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ අප්ලෝඩ් ෆයිල් කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනදී ක්ලික් කරලා ඔයාගේ ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති. හරි ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක දැන් ඇඩ් කරගන්න. ඉතින් ඔයාලා තියෙනවා කැමති ෆොටෝ එක මෙන්න මෙතන සිලෙක්ට් කරගෙන ඕපන් දෙන්න. ඉතින් ඒ විදිහට ඕපන් දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේකට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් ඔයාට තියෙන්නේ මෙන්න විදිහට ෆොටෝ එක මේකට අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාට තියෙන ෆොටෝ එක උඩ මෙන්න විදිහට ක්ලික් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ දැන් මේකේ අපිට මේ රවුම ඇතුළට ඔයාට තියෙන මවුස් එකෙන් මෙන්න මේ ලං කරාට පස්සේ ඔටෝම මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති ෆොටෝ එක ඇඩ් වුණා. ඊට පස්සේ ඔයාට මෙන්න විදිහට ෆොටෝ එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට ෆොටෝ එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාට කැමති දැන් මෙතන නම ටයිප් කරා වගේම මේ හැම එකම සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. ඉතින් ඔයා ෆෝන් එකෙන් කරන කෙනෙක් නම් ඔයාට මෙතන ඉගෙන ඔයාට අවශ්‍ය තැන සිලෙක්ට් කරලා ඩබල් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාට කැමති විදිහට හදා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් දැන් මෙන්න මෙතන නම්බර්ස්. ඉතින් මේ හැම එකම ඔයාලා වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම එකින් එක කියන්නේ නැහැ. වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාට දැන් අකුරක් නම් මෙන්න මෙතන ඩබල් ටච් කරලා ඊට පස්සේ ඔයාට කැමති එක ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් මේ ඉඩ මදි නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ක්ලික් කරලා මෙන්න මේ විදිහට පල්ලෙහාට ගන්න. ඊට පස්සේ මෙන්න මේ ඉඩක් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාට දැන් මම කලින් කිව්වේ A level O level result මේක ඇඩ් කරන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට එකක් අරගෙන ඇඩ් කරගන්න. ඒ වගේම තමයි මේ වගේ දැන් අනවශ්‍ය තැන් දැන් මේ ස්කිල් එහෙම ඔයාට ඕන නැත්නම් පුළුවන් මෙන්න මෙතන ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් ඩිලීට් කළා එතනට ඔයාගේ personal details එතකොට address එක එන්න ඒ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ විදිහට CV එකක් හදාගන්න. ඉතින් මේ සුදු පාට තියෙන තැන ඔයාට කැමති නම් මේකට වෙනත් පාටක් ඇඩ් කරගන්න. ඉතින් ඒකත් කරගන්න පුළුවන්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ CV එක කස්ටමයිස් කරගන්න ඔයාට කැමති විදිහට. හරි. ඉතින් දැන් මම කියලා දෙන්නම් මේක කොහොමද අපි ෆොටෝ එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මොකද අපිට දැන් මේක print out එකක් ගන්න ඕන. එතකොට නැත්නම් අපි කාට හරි මේක යවන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාට පේනවා ඇති තියෙනවා share කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේ share කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් download කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඩවුන්ලෝඩ් කියන එක කරාට පස්සේ දැන් මෙතනදී අහනවා ඔයාට ඕනේ මොන විදිහටද කියලා. ඉතින් මේක සාමාන්‍ය CV එකක් ගන්න PDF ෆෝමැට් එකකින් තමයි. ඉතින් මෙතන තියෙන විදිහට මම මේක සජෙස්ට් කරලා තියෙන විදිහටම දීලා ඔයාට තියෙන මේ ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා පේනවා. ඊට පස්සේ ඔටෝම මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? ඉතින් මම මේක දැන් ඕපන් කරලා පෙන්නන්න. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මම දැන් ඔයාට කස්ටමයිස් කරලා අපි හදපු CV එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ ඔයාලට මේක print එකක් ගන්න. හරි නැත්නම් ඔයාලට කැමති තැනකට මේක යවන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆ්‍රීම ගෙදර ඉඳන්ම CV එකක් හදාගන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. මොකද මේ දවස්වල ගොඩක් අය ජොබ්ස් වලට යන CV හදනවා නැත්නම් වෙනම හදාගන්නවා. ඉතින් ඔයාටම කොහොමද ඩීටේල්ස් දාලා හදාගන්න කියන එක තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් කරලා දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එක හම්බ වෙනකන් අනිවාර්යයෙන්ම මයි channel එක subscribe කරලා bell notification එකත් all දීලා තියාගන්න. ඉතින් එහෙනම් අපි නැවතත් වීඩියෝ එක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම goodbye ජය වේවා.